ඔගේ වීසාක රිජෙක්ට් වෙයිද? එහෙම නැත්නම් දැන්ටමත් ඔයාගේ වීසාක රිජෙක්ට් වෙලා ඔයා මානසිකව වැටලා දුන්නේ. ඔයා හිතනවාද ඔයාගේ බැංකු පොතේ ලොකු amount එකක් තියෙනවා. හරි මට වීසා ගන්න පුළුවන් කියලා. ඇත්තම කතාව කියනවා නම් ඒක නෙමෙයි. මම අද ඔයාලට කියන්න යන්නේ වීසා රිජෙක්ට් වෙන්න රිෆියුසල් එකට බලපාන ප්‍රධාන කාරණා තුනක් ගැන. point number 1 inconsistent income. ඒ කියන්නේ මොකද්ද? අස්ථාවර ආදායම් මාර්ග. අපි හිතමුකෝ ඔයාගේ බැංක් account එකේ ඔයා අවසානයේ තියෙන ශේෂය වීසා ඔෆිසට ඒක යොමු කරලා ඔයා බලාපොරොත්තු වෙන වගේ වීසකට යම් සාධාරණ ඉෂ්ට වෙයි කියලා. නමුත් ඒක නෙමේ මෙතන ඇත්තම කාරණාව. මේ amount එක කොහොමද ඔයාට ලැබුණේ? ඒ කියන්නේ source of income, source of funds. අපි හිතමුකෝ ඔයාට amount එක නේ යම් කිසි මුදලක් ලැබෙන්න ඔයා ස්ථිර රැකියාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ලංකාවේ හෝ ඔයාගේ තව රටක ලියාපදිංචි කරපු බිස්නස් එකක් තියෙනවා. ඒකට ඔයාට පුළුවන් ඔයාගේ BR එක යොමු කරන්න පුළුවන්. එතකොට ඔයාගේ 3 months or 6 months pay sheet දාන්න පුළුවන්. මේ මොනෑම ආකාරයකින් ඔයාට මේ ලැබෙන ඉන්කම් එක ඔයාට ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා නම් තව දේවල් තියෙනවා නම් අපි හිතමු ඔයාට මොන හරි දෙයක් රෙන්ට් කරලා vehicle එකක් රෙන්ට් කරලා ඔයාට ආදායමක් ලැබෙන්න පුළුවන්. මේ විදිහට ඔයාට ඒ ඔයාගේ ඉන්කම් එක ඔයාට ප්‍රූෆ් කිරීමට ඒ කියන්නේ ඔප්පු කරන්න හැකියාවක් නැත්නම් ඔයාගේ වීසා එක රිජෙක්ට් වීමට ඒක ඍජුවම බලපානවා. point number 2 weak home ties. ඒ කියන්නේ මව් රටට ඇති බැඳීම. මව් රට කියන්නේ අපි ලංකාවේ ඉඳන් වීසා ඇප්ලයි කරනවා නම් ලංකාවට ඇති බැඳීම අඩුකම. මොකද්ද මේ ටයිස් අඩුකම කියන්නේ? දැන් එතකොට අපි සාමාන්‍ය වීසා එකක් ඇප්ලයි කරනකොට වීසා ඔෆිස බලනවා ඔයා අපි හිතමු උදාහරණයක් ඕස්ට්‍රේලියා UK කොහේ හරි රටකට ඔයා ඇප්ලයි කරනවා නම් වීසා ඔෆිස බලනවා ඔයා ආපහු තමන්ගේ රටට එහෙනම් ලංකාවට ආපහු පැමිණෙන්න තියෙන ඔයාගේ තියෙන බැඳීම් මොනවද? බැඳීම් කියන්නේ මොනවද? අපිට පුළුවන් අපේ පවුල් පසුබිම අපිට පෙන්වන්න පුළුවන්. අපේ පවුලේ කවුරු සමාජික වෙන්න අපි මොකද්ද ඒගොල්ලොත් එක්ක තියෙන බැඳීම? ඊට පස්සේ ඔයාට ප්‍රොපර්ටි එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ දේපලක් යම් කිසි දෙයක්. යාන වාහන, ඉඩකඩම්. එතකොට ඒ දේවල් ඊට පස්සේ ඔයාගේ රැකියාව මේ සියලු කරුණු කාරණා ඔයා හරියාකාරව වීසා ඔෆිසට පෙළගැස්වීමක් කළ යුතුයි. එතකොට ඒ අනුව තමයි වීසා ඔෆිස තීරණය කරන්නේ ඔයා ජෙනුවින් විසිට කෙනෙක්ද? ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන්ම ලංකාවට එනවද? ලංකාවට එන ඇප්ලිකන්ට් කෙනෙක්ද? ඒ නිසා ඔයාගේ මේ ජෙනුවිනිටි එක අනිවාර්යෙන්ම ඔයා වීසා ඔෆිසට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මේ හෝම් ටයිස් ගැන වීසා ඔෆිසට යම් කිසි ආකාරයක සැකයක් මතුවුණොත් ඒකත් ඔයාගේ වීසක රිජෙක්ට් වීමට ඍජුවම බලපානවා. point number 3 poor documentation and planning. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ කොහොමද හරියට ඉන්විටේෂන් එකක් ගෙන්න ගන්නේ. ඉන්විටේෂන් එක ගෙන්න ගද්දි මොනවද තියෙන්න ඕන කරුණු කාරණා. ඒ වගේම වීසා ඇප්ලිකන්ට් හැටියට ඔයා කොහොමද වීසා ඉල්ලුම් කිරීමේ ලිපිය, ඒ කියන්නේ වීසා රික්වෙස්ටිං ලෙටර් එකක් කොහොමද හදාගන්නේ? එහෙම ඒ වගේ අඩුපාඩු තිබ්බහම සමහර කට්ටිය කරන දෙයක් තමයි මේ තව කෙනෙක් හදපු චෙක්ලිස්ට් එකක් බලාගෙන නැත්නම් තව කෙනෙක් හදපු ලෙටර් එකක් බලාගෙන තමනුත් ඒක අනුගමනය කරලා ඉවරලා ඩොකියුමන්ට්ස් එක සබ්මිට් කරනවා. ඔයා මතක තියාගන්න ඕනේ තව කෙනෙක්ගේ වීසා ඩොකියුමන්ටේෂන් එකයි ඔයා ඇප්ලයි කරන විදිහයි දෙක තනිකරම දෙවිදියක්. ඒ නිසා මේ ප්‍රොපර් ඩොකියුමන්ටේෂන් එක කොහොමද ලෙටර් එකක් ලියන්නේ, කොහොමද ඩොකියුමන්ට්ස් පෙළගස්සගන්නේ, මේ සියලු කරුණු කාරණා ඔයාගේ වීසා එකේ සාර්ථකත්වයට ඍජුවම බලපානවා. ඉතින් මේ වගේ වැරදි නොවී ඔයාගේ වීසා ඩොකියුමන්ටේෂන් එක හරියට පිළිවෙලට කරගන්න ඕන නම් ඔයා වීසා උපදේශකවරයෙකු, ඒ කියන්නේ පළපුරුදු උපදේශකවරයෙකුගේ සහාය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ හීනය සබා කරගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දෙන්න, නැත්නම් කෝල් එකක් දාන්න, එහෙම නැත්නම් DM කරන්න. අපිට පුළුවන් ඔයාගේ මේ හීනය සාර්ථක කරගන්න උදව් කරන්න.